පේන් ක්‍රැක් කරලා නෙමේ. කවුද ඒ කතා කරන්නේ? මම පැනල් සෙලගෙන. පැනල් තියෙන ඕනේද? මට පැන අහන්න මේක අපිට උඩින් කපුඩෙට්ටත් ඉවන්න නැහැ හරිද? බල්ලෙක් වගේ තමයි. බල්ලෝ වගේ තමයි. දැන් ඔයාලකට වෙන මොන හරි ගැහුවා. Real 69 69 නේ 69 T9 Real Gods එකේ ඉන්නේ ඇවිල්ලා level 56 මොකද ඩිවයිස් එක? ඔව් 14 Pro Max ඔයද ලංකාවේ ඉන්නේ? නෑ රට කොහෙද? Maldives වල සීෆුඩ් එහෙම කැවෙනවා ඉතින් නිතරමනේ. හරි. Maldives නෙමේ මාලදිව වෙන හිටියත් මට කමන්නේ නැහැ. හරිද? මේ කොහොමද හදන්නේ? ඒ කියන්නේ බොඩි ෂොට් හදද? දැන් ඔයා මෙහෙමයි. ඔයා චැලෙන්ජ් එක බාර ගන්න කොහොමද? බොඩි ෂොට්ද හෙඩ් ෂොට්ද? මට ඕනේ එකක් කවුරුද? කවුද කවිය? උඹ ගාපු ගන් ස්විට් එක ගාපන්කෝ දැන් බල්ලාගෙන. අන්න ටීපර් වෙලා. මචං වලියක් ෆෝම් කරලා තියෙන්නේ. මේ පැනල් කියන කට්ටිය පැනල් කියන්න. මං යා දින්නොත් ඩිස් එකට ගෙනල්ලා බලන්න පුළුවන් විදිහට බලන්න. ඊට කොට ඔබලා කියවහල්ලාකෝ. දැන් මැච් එක බලහල්ලා. පැනල් නෙමෙයි මොන රෙඩ් එකකින් ගැහුවා ඌ පැනල් නෙමෙයි ඌ මෙතන තාච්චියකින් පෑන් එකකින් හැදි මිටකින් හරි ගහයිනේ. මාරි බලහංකෝ මැච් එක. දැන් මට නැත්තම් මේ වැඩේ කරන්න වෙන්නේ නෑ බා. නේ? මින එකේ කාවත් උච්චරයි බා. නැද්ද? නැද්ද? අම්මා පහ කල්පනා කරලා බලන්න. මල්ලි ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඕන ඕක තමයි ප්‍රශ්නේ. මේ මු හෙල්මට් දාලා ඒ පාර. අඩෝ කවිය හෙල්මට් ගලවහන් මල්ලි. මුගේ කවරින් හොඳයි කොයි. First blood. First blood. Double kill. මට පේන්නේ මුට කලින් මැච් එකේ සෑහෙන අසාධාරණයක් කියලා යාළුවෙක්. Triple දැන් kill. කට්ටියට සහන ආධාර දෙනවා වගේ සීන් එකක් තියෙනවා. කලින් මැච් එකේ සෑහෙන අසාධාරණයක් කියලා විදියට. උදේ අපි දරුවත් කලින් මැච් එකේ මිනිට සෑහෙන අසාධාරණයක් වෙලා දැන් සහන ආධාර බෙදන ගමන් ඉන්නේ. දෙක ගහපුවයි කාන්තුවෙක් ගහපුවයි ඔක්කොම උටද තේරෙන්නේ හරියටම. දීපල්ලා. හරිද? මොකද මම පැනල් හදන්නෙත් නැහැ මම පැනල් දාන්නෙත් නැති හින්දා ඔයා දාන්නේ කොහොමද? දාලා තියෙන්නේ හංගන්නේ කොහොමද? හංගලා තියෙන වෙඩියට ගන්නේ කොහොමද? හරිද? මම එච්චරයි මම දන්නේ නැහැ ඕවා. හරිද? මං ඔය හංගලා තියෙන වගේ එළියට ගන්න දන්නේ චූ කරන කාට හංගලා තියෙන චූ කුරුල්ල එළියට දාලා චූ ටිකක් දාන්න විතරයි. හරිද? හංගලා තියෙන වගේ එළියට ගන්න මම දන්නේ ඔච්චරයි. හරිද? ඔයාලා දන්නවනම් තව තව ඒවා හංගලා තියලා එළියට ගන්න හැටි මට කියලා දෙන්න. First blood. දෙකට එකයි. මේ කොල්ලයි කනෙක්ෂන් උත් කේස් එකක් තියෙනවා.
ඉන්න වලියක් යන්නේ මෙතන. මේ මෙතන මේ මෝඩ් දානවා මට පෙන්වන්න නැති සීන් එකක් තියෙනවා. Double kill. මොකද මේ ෆ්ලෝරිඩ් ගහන්න කියන්නේ මොකද්ද වගේ කවි? තමයි මෙතන වලියක් යනවා. Triple kill. අන්තිම ඩයල් එකේ ඉන්නේ. Ace. මෝල් ඩියුස් වලට ටිකට් එකක් දාලා දෙනවද? මං ගිහිල්ලා වල්ලා එන්න. ඈ? කට්ටිය මොකද කියන්නේ සහයෝගයෙන්? First blood. පොඩියෙන් වදිනවා ඈ. පොඩි ෂොට් දාලා ගහපෙකෙත් මේ පොඩියෙන් එතන බර වැදිලා. First blood. පැනල් පුතේ. First blood. Double kill. කලින් තුනක් හතු ගනම් මචං මටත් සැකයි හොඳේ. පිට තුනක් හදිච්ච එක. ඒක මචං එහෙම නොකර බෑ මචං. බොසා. Triple kill. සයිලන්ට් වෙලා ඉන්නේ.
First blood. මමයි 4ට 4යි. ඉතුරු පොඩි කුඩල් එකක් වගේ දෙනවා ඒක. First blood. මැච් එක තීරණාත්මක වීගෙන එන්න යාළුවේ. ඔයාලා මොකද කියන්නේ? හරිද? ආ? එක ෆ්ලේවර් එකක්. නිකොටින් ප්‍රමාණයක් තියෙනවා යම් කිසි. First හැබැයි blood. එහෙමයි කියලා ඒකට සිගරට් එකක් තරම් එහෙම වදින්න මොකක්ද ඒකට කියන්නේ එහෙම ඩැමේජ් එකක් නෑ මේ. ඔයාලා අපි ලංකාවේ ගහන බේප් 50 වගේ තමයි දෙන්නේ. ඒක හතරයි. ලංකාවේ ඕවා තහනන්නේ ලංකාවේ බෑ නේද ලංකාවේ ඉතින් අර කට කළු වෙන කට ගඳ ගහන සිගරට් එකනේ ඉතින් අපි ගහන්නේ ඔයාලා කලබල වෙනවා යාළුවේ මන් තීරණ ගන්න එපා First blood. හයට පහයි හයට පහයි හයට පහයි ඔන්න මෙන්න තියෙන ළමයි තීරණාත්මකම රවුන්ඩ් එකක් යන්නේ First blood. Double kill. Ace. මැච් එකක් QMP එකෙන් ගහගත්තේ බලමු ලාස්ට් මැච් එකේ මොනවා වෙයිද කියලා ළමයි පස්සේ බලන්නකයි අන්තිම මැච් එක ඇවිල්ලා තියෙන්නේ ඩෑම් එකේ ඩෑම් මොනවා වෙයිද පාර කොල්ල කලපොඩුරහම පොඩ්ඩක් කෙලියට එනවා ඒ පාර බිත්ති හිල් කරන බිත්ති හිල් කරනවා කොල්ල ග්‍රිල් එකක් වගේ හොයන් යන් කොල්ලෝ සුද්දා එලගිරි ඔහොම ලොබියට එන්නකෝ ඔහොම ලොබියට එන්නකෝ Few moments later. හෙලෝ බ්‍රෝ ඔයා කොහෙද ගියේ ඇහෙනවද හෙලෝ අයනවද ඇහෙනවා කවුද කතා කරන්නේ කොයි කෙනාද කතා කරන්නේ ඔය මං කතා කරන්නේ මං 69 එකේ වම
ඒ කියන්නේ දැන් මේ රියල් 6 එකේ අයිතිකාරයා එක්කෙනෙක්ද? ඔව් මම ගියා මම බයිපාස් දාලා ගිහුවේ. ඒ කියන්නේ මේ PC එකෙන් ගැහුවේ. ඔව් PC එකෙන් ගැහුවේ. ඒ බයිපාස් එක කියන්නේ බ්‍රෝ එතන හැක් එකක් යූස් කරනවද? ඒක හැක් නෙමෙයි බං. එහෙනම් මොකක්ද? ඒක බං බයිපාස් කියන්නේ බං එමියුලේටර් එක නිකන් බයිපාස් කරලා මොබයිල් ලෝක. ඒ කියන්නේ ඇප් එකකින් ඔයා නිකන් ක්‍රැක් කරලා වගේ එහෙමද ගහන්නේ? ඇප් එකෙන් ක්‍රැක් කරලා නෙමෙයි. අර ගේමින් සාදුත් ගැහුවේ කාලේ. මං ඕවා දන්නේ නැහැ බ්‍රෝ. මං ඔය කාලේ ඕවා වගේ ගේම් එක හිටියද නැද්ද දන්නේ නැහැ. එනිවේ ඔයා මේක තර්ඩ් පාටි විදිහට ගහලා තියෙනද එතකොට? නෑ මේක රියල් ගැහුවේ. හැකියාව. නෑ නෑ හැකියාවෙන් හරි බයිපාස් නේ කියන්නේ. ඒක තර්ඩ් පාටි විදිහට නවා ගහන්න වෙන ඇප් එකක් මාර්ගයෙන් වා ඒක මොකක් හරි කරලා ගේම් එකට ඇවිල්ලා නෑ මේක මේ මම්ම හදපු එකක් ඉතින් ඒක හැකියාවක් වෙන විදිහක් නෑ. මෙහෙමයි බ්‍රෝ යා ඕක හොම කියප එක හොඳයි වා පිළිගත්තනම් එහෙම ගැව්වා කියලා එහෙම විදිහකට හරි ඒක හොඳයි. ඒ කියන්නේ එතන පොඩි සස් එකක් කට්ටියට තිබ්බ කියන එක වා පිළිගන්නවනේ නේ. දැන් ඔයා එකපාරටම ඕෆ්ලයින් ගිහිල්ලා මාව ඔයා අසරණ කරානේ. වාට chance එකක් දුන්නේ නෑ කියලා මට respect පුළුවන් එකක් ඕන නෑ. ෆෝන් එකේ උනත් ගහලා වෙන්නන්න ඕන. දැන් මෙහෙමයි බ්‍රෝ. මං වාට රිස්පෙක්ට් කරලා දෙවනි මැච් එකකුත් දුන්නා. එතකොට ඔයා දැනගන්න ඕනේ ස්ක්‍රීන් ෂෙයා දාලා ගහන්න පුළුවන්. මං කියන එක අහන්නකෝ බ්‍රෝ. දැන් කවුද ඔව්. රියල්ද ලීව් මීන්ද මන් දන්නේ නැහැ. වාගේ දැන් කියන්න ඕන නම මොකක්ද මගේ නම සෙනා. හරි එතකොට බ්‍රෝ ඔයාට මම රෙස්පෙක්ට් කරලා chances දෙකක් දුන්නා. මං වාගේ ප්ලේයින් හොඳයි කියලා හිතලා. එතකොට ඔයා දැනගන්න ඕන ඔයා ගහන්නේ වැරද්දකින් හෝ මොකක් හරි තර්ඩ් පාටි එකකින් හරි මොකක් හරි බයිපාස් එකකින් හරි ගහනවා නම් ඔයා ඒක රෙස්පෙක්ට් එකේ එක්ක කියලා හෝ නැත්නම් ඔයා ලොබියට ඇවිල්ලා හෝ ප්‍රූෆ් එකක් පෙන්නන්න දෙනවා නම් පෙන්නලා ඔයා ඒ සපෝට් එක මට දුන්නේ නැහැ. මෙතන මමත් බැනුම් ඇහුවා සමහරක් අයගෙන්. ඔයත් බැනුම් ඇහුවා. එතකොට ඔයා දැනගන්න ඕනේ රෙස්පෙක්ට් එකට රෙස්පෙක්ට් කරන්න නේද? නේ එතකොට මං ඔයාලට සපෝට් එකක් දුන්නා නම් ඔයා දැනගන්න ඕනේ ඔයා හොරයක් කරා නම් ඔයා ඒක කියලා හරි ඔයා ඒක ප්‍රූෆ් එකක් හරි පෙන්වන්න දෙනවා නම් ඒක පෙන්වන්න මං කියනකොට එන්න ඔයා දැනගන්න ඕනේ ඔයා ඒක කැපිලා ගෙඩලා විනාඩි 20ක් විතර ඔයා ගියතර නැතුව ගියා බ්‍රෝ. හැබැයි දැන් හරි ඇවිල්ලා ඔයා එහෙම කතාවක් කියනවා නම් හරි ඕකේ බ්‍රෝ. ඒක මම ඇක්සෙප්ට් කරනවා. හැබැයි ඉතින් මම නම් කියන්නේ මෙහෙම මගේ ලයිව් එකේ ඔහම ගහන්න එපා බ්‍රෝ. දැන් ගේම් එකේ තියෙන තත්ත්වෙත් එක්ක ඔයාලා ඔහම ගහනවා නම් මම දන්නේ නැහැ ඉතින් ඕක කොහෙටද බලංගු වෙන්නේ කියලා. හරිද? මොකක් පැන සෙල් කරනවා බං මම. මාස්ටයි ඇහෙනවද? කවුද ඒ කතා කරන්නේ? මම පැන සෙල්ලාගෙන පැනල් තියෙනවා ඕනේද? මට පැනල් එපා බ්‍රෝ. මම නම් කියන්නේ මගේ ගේම් මගේ ලයිව් එකට ඕව අරගෙන ඇවිල්ලා ගහලා වැඩක් නැහැ නේ. ඔයාලා වෙන ඕන දෙයක් ගහගන්න. ඔයාගේ සේව් ෆ්ලෝරයිට් ලංකාවේ iOS අඩුම දෙන්න අපි 4200 දෙනවා. එතකොට තමයි මෙයාලා මෙයාලගේ මේ ඔයාලා මේ අහන්න මේක අපිට උඩි කපුඩෙට්ටත් ඉවරන්නේ නැහැ හරිද? බල්ලෙක් වගේ තමයි බල්ලෝ වගේ තමයි. දැන් ඔයාලා මේ පොරටෝක් දෙනවද මේ ගේම් එකක් අල්ලගෙන? අදද? ඈ? channel තමයි ගහන්න පුළුවන්. මේ බලපල්ලෝ මුන් ටික. එනකොට මේමයි බ්‍රෝ රියල් පිරිමිවගේ ඔයි මේ ආපල්ල බ්‍රෝ මේ ඔයාලා කපුඩෙට් වැල්ල ගෑනු වගේ කියවන්න එපා මේ ආපල්ලා මේ මුන් මේ මේ වැල්ලක ඉන්න කූතාඩි 70ක් හරිද වැල්ලක හිටපු කූතාඩි 70ක් මං හිතන්නේ මන් දන්නේ නැහැ 100%ක් ලයිව් එක බලාගෙන නැති බ්‍රෝ ඔයාලා මේ මෙතන ප්‍රොමෝට් කරගන්න එන්න එපා මේ මොකක් හරි ජරාවක් හොයාගෙන විකුණ ගන්න බැරුව වැල්ලේ නෙවුන් සෙට් එකක් හරිද දැක්ක නේද අඩෝ උඹලා සෙට් එක ලයිව් එක බලාගෙන ඉන්න ඕන රියල් ගෝතියෝ ටිකක් හැක් එකක් දාගෙන හරියට ගහ ගන්න බෑ බයිපාස් ගැහුවලු හෑයියා මේ වගේ ගොබ්බියෝගේ පැනල ගන්නවත් එපා හොඳේ